මේ තමයි රිවර්ස්ටන් වල තුන්වෙනි තැන අපි යන කතා කරන්න බැරි තරම් අපි රිවර්ස්ටන් ටවර් එක. මේ පැත්තෙම කැලේ. තාම නම් මට වීව් එකක් කිව්වොත් වෙන්නේ නැහැ. බලන්න ඉස්සරහට ගිහලා. මේ පොඩ්ඩක් කඩාගෙන ඉගෙන ගන්නවා. වෙල්කම් ටු ස්ටෝරි විත් අම්මා. ඉතින් රිවර්ස්ටන් vlog වල අන්තිම vlog එක තමයි අද ගේන්නේ රිවර්ස්ටන් ටවර් එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක ඉන්න. රිවර්ස්ටන් වලට ඇතුල් වෙන ඔයාලට බඹර කිරියැල්ලෙන් පස්සේ හම්බෙන්නේ රිවර්ස්ටන් ටවර් එක. ඒක ඔයාලට හොයාගන්න ලේසි. පල්ලෙහා පුංචි පුංචි කඩ ගොඩක් තියෙනවා. ඒකත් එක්ක ඇතුළට උඩට පාර තියෙනවා. ඒ තියෙන්නේ රිවර්ස්ටන් ටවර් එකට. ඉතින් මෙතනත් ටිකට් ගන්න ඕනේ. මෙතනත් ටිකට් එකක් රුපියල් 75ක් වෙනවා. ඉතින් දිගටම මෙන්න මේ විදිහට තාර පාරක් තමයි තියෙන්නේ දෙපැත්තේ ඝන කැලෑවත් එක්ක. ඉතින් මුලදී නම් එච්චරම වැටහීමක් තිබුණේ නැහැ කොහෙටද කොච්චරක් දුර යන්න ඕනද කියලා. ටිකට් කවුන්ටර් එකෙන් කිව්ව විදිහට නම් කිලෝමීටර් 4ක් තියෙනවා අපිට කන්ද මුදුනටම යන්න. ඒ කියන්නේ ටවර් එක ළඟටම යන්න. එතකොට අප් ඇන්ඩ් ඩවුන් කිලෝමීටර් 8ක් විතර ප්‍රමාණයක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් ඔහොම අපි ටික යනවා පයින්. යනවා කිව්වට ඇත්තටම මහන්සි. මොකද අපි රිවර්ස්ටන් ටවර් එක ළඟට එනකොටම 4:40යි. මේක 5 වෙනකොට ටිකට් ඉෂුව කරන එක නවත්තනවා. ඒ නිසා ඉක්මනින්ම අපි ටිකට් අරගෙන යන්න සූදානම් වුණේ. ඉතින් වේගෙන් ගියාට දිගටම කන්ද නිසා අපිට ගොඩක් මහන්සි තිබුණත් අනිවාර්යෙන් අපි එක දවසින් සේරම කවර් කරනවා කියලා හිතපු නිසා හිතේ හයියෙන් කොහොම හරි රිවර්ස්ටන් කන්දටම යන්න තීරණය කළා. රිවර්ස්ටන් වල තුන්වෙනි තැන අපි යන කතා කරගන්න බැරි තරම් අපි රිවර්ස්ටන් ටවර් එක. මේ පැත්තෙම කැලේ. තාම නම් මට වීව් එකක් කිව්වොත් වෙන්නේ නැහැ. බලන්න ඉස්සරහට ගිහලා. ඉතින් අපි යාළුවෝ සෙට් එකම ගෑන ළමයි. ඉතින් චුට්ට හැඳ වෙන ගතියක් තිබුණා. ඒ වුණාට ඉතින් කතා කර හිමින් සැරේ අපි කට්ටිය ගියා. මොකද ගොඩක් තැන්වල උදේ ඉඳන් ඇවිත් නිසා මහන්සි අපිට. ඉතින් මට ඇත්තටම තිබුණ ප්‍රශ්නේ තමයි යනවා කිසිම දෙයක් පේන්නවත් නැහැ කියන දේ. ඉතින් ඔහොම කතා කර ගියා. ඇත්තටම කියන්න ඕනේ මේ රිවර්ස්ටන් ටවර් එක තියෙන්නේ නකල්ස් කඳු මුදුනක. ඉතින් මෙතනට ඔයාලට තවත් කඳු බලා ගන්න පුළුවන්. ගොම්බාන තුන් හිස් කළගල කඳු දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙක මේකේ උඩ view point එකට ගියම් බලා ගන්න පුළුවන්. ඉතින් මේ රිවර්ස්ටන් ටවර් එක තියෙන කඳු මුදුනේ හැමතිස්සෙම මෙතන climate එක වෙනස් වෙනවා. වෙලාවකට අවුවත් එක තියෙනවා, වෙලාවකට මීදුමින් වැහෙනවා. ඉතින් අපි ගියේ මේ හවස් වෙලාවත් එක්ක යනකොට නම් clear view එකක් තිබුණා. නමුත් ටික වෙලාවකින් මීදුමින් වැහුණා. ටිකක් දුර අර කැලෙත් එක්ක තියෙන පැත්තෙන් යනකොට මෙන්න මේ විදිහට එක තැනකදී view point එකක් හම්බුණා. view point එකක් නෙමෙයි ලස්සන view එකක්. ඉතින් එතන චුට්ටක් නැවතුණා. ඇත්තටම මේ ගමන කියන තරම් ගෙයින් යන්න බෑ. මොකද ටිකක් මහන්සි වැඩි. ඒ නිසා දිගටම පාර මේ විදිහට තියෙනවා. හැබැයි කඩතොළු පාරක් තියෙන්නේ. ඉතින් එක දවසෙන් රිවර්ස්ටන් කවර් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයත් ඉස්සෙල්ලාම ඔයාලා පටන් ගන්න දොරම තියෙන තැනින්. අපි පටන් ගත්තා වගේ සේරැල්ලෙන්. ඊට පස්සේ පිටවල පතන, ඊට පස්සේ රිවර්ස්ටන් ටවර්. මම ඔය ටිකක් දුර යනකොට ඔන්න ඔය විදිහට රිවර්ස්ටන් ටවර් එක දුරට පේන්න ගත්තා. එතකොට තමයි මට බලාපොරොත්තුවක් ඇතිවෙන්නේ තව ටිකයිනේ කියලා. මොකද ඒ තරම් දුරක් අපි පයින් ආපු නිසා. ඉතින් ඔය විදිහට දිගටම යන්න පුළුවන්. රිවර්ස්ටන් ටවර් එකට ඇතුල් වෙන තැනම පුවරු තියෙනවා. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා මේ රිවර්ස්ටන් ටවර් එක අයිති මේ කන්දේ ඉන්න සත්තු කවුද? මේකේ තියෙන ජෛව විවිධත්වය මොන වගේද සහ රිවර්ස්ටන් ඇතුළතදී බලන්න පුළුවන් තවත් දේවල් මොනවද කියන දේ. ඉතින් අන්තිමට මම ওই මොන චුට්ටක් කැම්පල් කරන් ඉන්නේ අනිත් යාළුවෝ අපි ඉස්සර කළා ටිකක් ગેප් එක තියෙන දුරක් ගිහින් තිබුණේ. මහන්සි නිසා මට විදක්නට එච්චර දුර යන්න බැරි වුණා ඒදලේ. ඉතින් කොහොම හරි මට කියන්න ඕනේ ඔයාලා රිවර්ස්ටන් යනවා නම් අනිවාර්යෙන්ම රේන් කෝට් එකක් කුඩයක් අරන් යන්න. ඊට අමතරව සෙරෙප්පු දෙකක්, ඊට අමතරව ඉටි කොලයක්, බෑග්, මේ වගේ බෑග් කියලා අදහස් කළේ පොලිතින් බෑග්. මේ වගේ හැමදේම අරන් යන්න. අපි ට්‍රිප් එක යනකොට වෙනම ප්ලෑන් කළා. හැමෝම එකිනෙකාගෙන යන්න ඕන බඩු ලිස්ට් එක මොනවද කියන එක. මේ වගේ කඳ නගින අමාරු කෙනෙක් ඉන්නවා නම් හැම කෙනෙක්ටම අවශ්‍ය මොන හරි එනර්ජි ඩ්‍රින්ක් එකක් හරි චොක්ලට් හරි හැම දේවල් හරි එහෙම අරන් යන්න පුළුවන්. නමුත් මේ කියන අතරමැද කන්දට යන අතරමඟ කිසිම තැනක කඩයක්වත් එහෙම නැහැ. ඒ නිසා අපි අරන් යන දෙයක් තමයි. ඉතින් ඔන්න ඔහොම
කිලෝමීටර් 3ක් විතර ගියාට පස්සේ මේ වගේ ලස්සනට view එක තියෙනවා ලස්සන ගස් එක්ක. ටික ටික මීදුම එන ගතියක් තියෙනවා. ඉතින් හරියම ලස්සනයි. මේ සුළං කපල්ල හරිය. ඉතින් අපි කට්ටිය මේ විදිහට නැවතිලා පොඩි TikTok එකක් කරන් තමයි හදන්නේ. ඔය විදිහට ගල් තලාවකුත් එක තමයි තියෙන්නේ. මේ හරිය හුළඟ තියෙනවා. ඒ වුණාට හුළඟ අර තද හුළඟක් නෑ. සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඉතින් මම විදිහට පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මේ හරියදී නම් හරිම ලස්සනයි. මුලදී අර තියෙන කැලෑ ගතිය අයින් වෙලා මේ වගේ ලස්සන view එකක් තියෙනවා. මම හිතන්නේ අර අවුවත් නැති හැන්දෑ වෙලාව හින්දා තමයි මේ වගේ ලස්සන ක්ලයිමේට් එක තියෙන්නේ. සහ එදා වැස්ස නැති නිසා නැත්නම් මම ගොඩක්ම දැකලා තියෙන කට්ටිය රේන් කෝට් දාගෙන රිවර්ස්ටන් ටවර් එකට යනවා. ඉතින් මේ ටවර් එකට යන අතරමැද එක තැනක වතුර පෙල්ලක් වගේ තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක්ට ඉතින් වතුර බොන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන හැමදේම අරගෙන තමයි අපි ටවර් එක බලන්න යන්න ඕනේ. එන්න ටිකක් කඳු මුදුන් ගතිය වැඩි වෙනවා. ඉතින් මම චතුනි ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති කොච්චරනම් මීදුම වැඩි වෙලාද කියලා. මුදුනට ලං වෙන්න මීදුම වැඩි. ඉතින් අපි ඔය එක view point එකක් බලන්න යන්නේ. මේක ටවර් එකට පල්ලෙහා. ටවර් එකට ටිකක් පල්ලෙහින් තියෙන view point එකක්. ටවර් එකට යන්න නම් තවත් දුරට යන්න ඕනේ. ඉතින් අපි තියෙන්නේ කලා ළඟම තියෙන එකෙන් ඉස්සෙල්ලාම view එක බලන්න. කලින් කිව්ව විදිහට කඳු වැටි ගොඩක් එක්ක තියෙනවා ලස්සන view එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. ඔය විදිහට ආරක්ෂක වැටකුත් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඉඳලා බලන්න පුළුවන්. බයි ගොඩක් ආයනට ගියොත් පල්ලෙහාට තියෙන ප්‍රපාතේ ඔය විදිහට මීදුමෙන් වැහිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි කට්ටිය ඉඳගෙන සෑහෙන වෙලාවක් කතා කර හිටියා. මේ තියෙන ටවර් එක මීදුමෙන් වැහුණාම මට ඒකේ නම් ලෑන්ඩ්ස්කේප් වීඩියෝ එකක් තිබුණ නැහැ ගන්න. මොකද ටවර් එක උස්ස නිසා මට කැප්චර් කරගන්න පුළුවන් වුණේ ඔය විදිහට. ඉතින් එතනට පොලිසියෙන් වුණත් එනවා මිනිස්සුන්ගේ ආරක්ෂාවට. ඉතින් මේ වෙනකොටත් වෙලාව 6 පහු වෙලා මට මතක විදිහට. ඉතින් කොහොම හරි ඊට පස්සේ අපි ආපහු එන්න පිටට. 1 hour later. කිලෝමීටර් 4ක කන්දක් නැග්ගට පස්සේ සෑහෙන මහන්සි නිසා අපි කට්ටිය ටික වෙලාවක් ඇත්තටම අර view point එකේ ඉඳගෙන හිටියා. ටවර් එක මුදුනේම තියෙන view point එකට නම් යන්න බැරි වුණා මහන්සි නිසා. ඊට චුට්ටක් පල්ලෙහෙන් තමයි අපි view එක බැලුවේ. ඒ බලලා එනකොට 6 කාලට විතර ඔහම කළුවර වැටලා තිබුණේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට නම් පාර ටිකක් පැහැදිලිව පේනවා. නමුත් මීදුම තදයි සහ සීතලයි. ඉතින් අපි ඉක්මනට අඩික්මන් කරන්න තීරණය කරා. මොකද අපි ගෑනු ළමයි කට්ටියක් විතරයි සහ ඒ වෙලාවේ එහෙම එළියට එන්න හිටියේ අපි කට්ටිය විතරයි. ඉතින් කොහොම එනකොට අර ගස්වල කළුවරත් එක්ක ඉක්මනින්ම කළුවර වැටෙන එක වුණා. ඉතින් 6 මාර වගේ වෙනකොට පාරවල් පේන්නේ නැහැ. ඉතින් ওই විදිහට ඉතින් අපි කට්ටිය එකටම ආවේ කැඩෙන්නේ නැතුව. මොකද මොකක් හරි වුණත් අපි කට්ටියටමනේ. ඉතින් ඒ නිසා ඒ වුණාට ඒක වෙනම අත්දැකීමක් වුණා. මොකද අපි හිතුවෙත් නැහැ මෙච්චර හැන්ද වෙලා කළුවර වැටෙන ගතිය වෙයි කියලා. ඔය හරියදී නම් පාර පේනවා. ඉස්සරහට යන්න පාර පේන්නේ නැහැ. මොකද ගස්ුත් වැඩි නිසා. ඒ කට්ටියම දෙන්න අතාල්ලගෙන වගේ ගියේ බයත් නිසා. බය කියන්නේ මිනිස්සුන්ට නෙමෙයි දිවියෝ වගේ සත්තු ඉන්නවා සහ අපි නොදන්න පරිසරයක්. සහ ගොඩක් සීතලයි. රෑ වෙනකොට අර සීතල හුලං එක්ක. මම හිතන්නේ රිවර්ස්ටන් ගියපුවා ඉන්න පුළුවන්. ඒත් මේ වගේ හැන්ද වෙලාවක රිවර්ස්ටන් වල ඉඳී කියලා මම නම් හිතන්නේ. අදටම මේ රිවර්ස්ටන් කන්ද කිව්වට මේ කන්ද කියන ටවර් එකත් එක්ක තියෙන වීව් එක බලන්න තමයි හැමෝම එන්නේ. ඉතින් අපිත් එක්ක කොහොමද කියන්නේ මම දන්නේ තනියට බල්ලෙක් හිටියා. මම දන්නේ එයා කොහොමද ආවේ කියලා. ඒ විලාවේ හිටියට එයා මාරන් නැතිනවා. මොකද එයාත් අපි පස්සෙන් ආවා. දැන් නම් කිසිම දෙයක් පේන්නේ කට්ටම කළුවරයි. ටෝච් එක ගහගෙන ගියත් කිසිමම දෙයක් පේන්නේ නැහැ. ඉතින් යශෝදා චතුනි නම් චන්දිය වගේ යනවා. මම ඇත්තටම චුට්ටක් කළුවරට බයයි. මම බය කියන්නේ ඒ කියන්නේ ওই ගස්වල තියෙන හිර නැලි ඒ වගේ දේවල් වලට ඇත්තටම යාළුවෝ විහිළු කර කර ගියේ. ඒවත් එක්ක මං චුට්ටක් බයෙන් තමයි ගියේ. මොකද දැන් එකක් හිත බය තිබුණා සහ ටිකට් කවුන්ටර් එකෙන් අපිට කියලා තිබුණේ ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට එන්න රෑ වෙන්න එපා කියලා. නමුත් හිතුවේ නැති තරම් රෑ වුණා. මොකද කිලෝමීටර් 4ක් ගිහින් ආපහු කිලෝමීටර් 4ක් පල්ලෙහාට යනවා කියන එක ලේසි නෑ. කකුල් එවලනවා එකත් එක්ක. මේ ඔය මම වීඩියෝ එකක් ගන්න try කරනවා. වීඩියෝ එකවත් හරියට එන්නේ නෑ. ඒ තරම් පාර කට්ටම කළුවරයි. අහස නිල් පාටට වගේ පේනුනට අර ගස් නිසා තමයි ඔච්චරම කළුවර වෙලා තියෙන්නේ. ඉතින් අපේ තනියට හිටපු බලියාළුවත් එක්ක කොහොම හරි අපි ඉක්මනට පල්ලෙහාට ආවා. අර එයා ඉන්න නිසා ලොකු බයක් තිබුණේ නැහැ. කියන්නේ
සතෙක් හිටියත් එයා බුරනවානේ කියන හිතේ තිබුණා. ඉතින් එයාට ඇත්තටම ලොකු සපෝට් එකක් අපිට දුන්නේ. ඉතින් එයාටත් බයි කියලා කොහොමද 7 විතර වෙනකොට අපි පල්ලෙහාට ආවා. ඒ වෙනකොට ටිකට් කවුන්ටරේ සේරම ඉතින් මේ විදිහට තමයි රිවර්ස්ටන් ටවර් එකේ ගමන අවසන් වුණේ. ආයෙත් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මතක ඇතුව ස්ටෝරි එක සබ්ස්ක්‍රයිබ් කරන්න.